ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද අපි මේ පොඩි මාළු සාලෙව මාළු මේ බැද ගන්න යන්නේ. බදින්න මේ මාළු බැද්දහම හරි ගුණයි. පොඩි අයට කන්න බෑනේ මේ මාළුන්ගේ ගොඩක් කටු තියෙන නිසා. ඒ නිසා මේ මාළු බදිනවා මේ කටු හැපෙන විදිහට බදින්න යන්නේ අපි මේක. අපි බලමු මොනවද මේ මාළු බදින්න ඕන කරන්න කියලා. ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, 3-5 කුඩු පොඩ්ඩක්, කහ කුඩු පොඩ්ඩක්. මේවා ගන්න අපි මේ අපේ සාමාන්‍ය අපි ගන්න මාළු ටික හැටියට අපිට රස අනුව තමයි අපි ගන්නෙ. මේ හැමදේම දැම්මම තව අපි මේක සීසනින් කරගන්නකොට ඕන වෙනවා දෙහි ඇඹුල් චුට්ටක්. හැබැයි මට දැන් මේ කාලේ දෙහි නෑනේ කොහෙවත්. ඒ නිසා මම දෙහි නැති නිසා මේ සියඹලා ටිකක් දිය කරලා අරන් තියෙන්නේ. මේ තියෙන්නේ සියඹලා ඉස්ම. දැන් මේ මාළු ටික මෙහෙම බෑ මේවා මේ අපිට කටු බැදෙන්න ඕනනේ. ඒ නිසා මම මේ මාළු ටික මේ මෙහෙම අරගෙන මෙහෙම චූටියට ඉරි ගහ ගන්නවා. බලමු කොහොමද ඒක ඉරි ගහනවා කියන්නේ මොකද කරන්නේ කියලා බලමු චුට්ටක්. මෙහෙම පොඩි මාළුවෙක් අරගෙන අපි ඉස්සරලම මේ විදිහට කටු ටිකක් කැපිලා යන විදිහට මෙහෙම ඉරි ගහ ගන්නවා. දැන් අනිත් පැත්ත හරවලා අනිත් පැත්ත ඉරි ගහ ගන්නවා. තේරුණාද? මම තව මාළුවෙක් කියලා දෙන්නම්. මෙහෙම ගත්තා. මෙහෙම පෙඳ පැත්තේ ඉඳලා මෙහෙට. ඒතර තැලෙන්නේ නැති වෙන්න අපිට කපා ගන්න පුළුවන් හොඳට. අනිත් පැත්ත හැරෙව්වා. අනිත් පැත්තෙත් ඒ විදිහට ඉරි ගහ ගන්නවා. හරි දැන් මම මේ මාළු ටික ඔක්කොම හීනියට දෙපැත්තෙන් කපා ගත්තා. දැන් අපි මේකට බලමු සීසනින් කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම දානවා ලුණු කුඩු ටික. ඒ කියන්නේ අපි අපේ රස අනුව තමයි ලුණු දාගන්නේ. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටික. ඊට පස්සේ මිරිස් කුඩු චුට්ටක් වෙන්න දාගන්නවා. 3-5 චුට්ටකුත් දාගන්නවා. ඊට පස්සේ කහ කුඩු ටික. දැන් මම අර කලින් හදලා තියාගත්තනේ සියඹලා ඉස්ම ටික. මේ සියඹලා ඉස්ම ටික. සියඹලා ඉස්ම ටික ඔහොමම එකතු කරගන්නවා මේ මාළු ටික උඩටම. අපි මේ ඊට පස්සේ මේ අපි දාගත්තු මිරිස් කහ මේ හැමදේම හොඳට මාළුවාගේ දෙපැත්තම ගෑවෙන්න මේ විදිහට හිමීට තැලෙන්නේ නැති වෙන්න දෙපැත්ත දාලා හොඳට ගා ගන්න ඕන සම්පූර්ණ මාළුවාගෙම. මම ගොරක චුට්ටයි වගේ දාගත්තේ සියඹලා චුට්ටයි වගේ දාගත්තේ. මම ඊටු ටිකක් දා ගන්නවා. ඇත්තටම මේ සියඹලා ඉස්ම වලට වඩා ගොඩාක් හොඳයි දෙහි තිබුණා නම්. මේ කාලේ දෙහි නෑනේ හොයාගන්න. අපේ වතුවල නම් දෙහි ගෙඩියක්වත් නෑ. ගස් එහෙම වේලිලා ගිහිල්ලා. දැන් මේ හොඳට සීසනින් කරගත්තු මාළු ටික පැය භාගයක් විතර මේ ලුණු ඇඹුල් හොඳට අහනකම් පැය භාගයක් විතර අපි වහලා තියන්න ඕනි භාජනයක් කරන්. දැන් හරියටම විනාඩි 25කට පස්සේ පැය භාගයක්ම තිබ්බේ නෑ මට මම ඊට කලින් චුට්ටක් ගන්නවා. මේ හොඳට මාළු හයිය ගතියට තියෙනවා. දැන් බදින්න හොඳයි. අපි අර ඇඹුල් එහෙම දාපු නිසා මාළු ටිකක් තද ගතියක් තියෙනවා. දැන් මම ලෑස්ති මාළු ටික බෙද ගන්න. මම නම් උයන්නේ දර ලිපේ. මං ලිපෙන් තාච්චියක් තියලා මේ ටිකක් ලොකු තාච්චියක් තියලා මං ඒකට දැන් තෙල් ටිකක් දා ගන්නවා. පොඩි මාළුනේ ඒ නිසා තෙල් ගොඩාක් දාන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මාළුවාගේ එක පැත්තක් බැදිලා අනිත් පැත්ත බෙද ගන්න විදිහට තමයි මං තෙල් එකතු කරගන්නේ. දැන් තෙල් එක චුට්ටක් රත් වෙනකන් තියන්න ඕනේ. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. දැන් මාළු එකතු කරගමු. මට නම් පුළුවන් මාළු අතින් එකතු කරගන්න. මේ කවුරු හරි මාළු මෙහෙම අතින් එකතු කරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්. හැන්දක් පාවිච්චි කරලා මාළු ටික තෙල් එකට එකතු කරගන්න. මේ බලන්නකෝ. දැන් මේ මාළු ටික විනාඩි
දෙකක් විතර මේ අඩු ගින්දරේ තමයි බැදෙන්නේ. දැන් මේ මාළු ටික බැදිලා තියෙන්නේ මේ. දැන් අපි ඒක තෙල් එකෙන් අයින් කරගන්න යන්නේ. දැන් ඔහොමම ඉතුරු මාළු ටිකත් බැද ගන්න යන්නේ. බලන්නකො අත පිච්චෙන්නේ නැහැ. හිමීට තෙල් එකෙන් තියන්න ඕනේ. දැන් මේ ටික ඔහොම බැද ගන්නවා. හරි. දැන් ඉතින් මම මේ මාළු ටික බැදගෙන ඉවරයි. බලන්නකො ලස්සන පාට. හොඳ ලස්සන පාටක් තියෙනවා. හොඳට ක්‍රිස්පියට මේ බලන්නකො. හොඳට ක්‍රිස්පියට තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට මාළු බදින්න try කරලා බලන්නකො. ඇත්තටම හරි සුවඳක් තියෙනවා. ගොඩක් ස්තුතියි ඔයාලා මාත් එක්ක එකතු වෙනවට. ඉතින් මාව subscribe කරලා දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ආයි වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක එකතු වෙන්නම්. බොහොම ස්තුතියි.